සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි. මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ මගෙන් ගොඩාක් අය අහලා තිබුණා liquids hand bag එකේද ගෙනියන්න පුළුවන් නැත්නම් check in bag එකේද ගෙනියන්න පුළුවන්. ඒවට නීති රීති ටිකක් තියෙනවා. මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම් රැඳී සිටින්න. ගුවන් යානයේ hand baggage සහ checked baggage වල liquid ගෙන යා හැකි ප්‍රමාණය සාමාන්‍ය නීති. hand baggage එකේ කියන්නේ cabin bag අතේ ගෙන යන bag එකේ එක් liquid container එකක් උපරිම මිලිලීටර් 100ක් විය යුතුයි. සියලුම liquids item එකතු කර 1 ලීටරයක් transparent zip bag එකකට දාගෙන පෙන්විය යුතුයි. සාමාන්‍යයෙන් එක් මගියෙකුට ලීටරයක් බෑග් එකක් පමණක් අවසර හිමි වෙනවා. උදාහරණයට perfume මිලිලීටර් 100ට අඩු හෝ shampoo මිලිලීටර් 100ට අඩු cream gel toothpaste මිලිලීටර් 100ට හෝ අඩු. ඒ වගේම මිලිලීටර් 200 බෝතලයකට 50 ml තිබුණත් බොහෝ ගුවන් තොටුපළවලදී අවසර නොදෙයි කන්ටේනර් සයිස් එක බලන නිසා. දැන් බලමු check in baggage එක. ඒ කියන්නේ බෙල්ට් එකට දාන එක. සාමාන්‍යයෙන් liquid සීමාව මිලිලීටර් 100 සීමාවක් නැහැ. නමුත් ගුවන් සේවයේ baggage weight limit එකට යටත් විය යුතුයි. බෝතල් හොඳින් පැක් කළ යුතුයි. ලීක් නොවීමට වග බලා ගන්න. alcohol chemicals flammable liquid සඳහා වෙනම නීති රීති තියෙනවා. උදාහරණයට shampoo මිලිලීටර් 500ක් perfume bottles airlines rules අනුව food liquids sealed items වෙන්න ඕනේ. Kuwait airport international flight සඳහා මතක තබා ගත යුතු කරුණු කීපයක් තියෙනවා. security check-in එකේදී hand baggage liquids මිලිලීටර් 100 rule එක අනුගමනය කරනවා. duty free liquid ඒ කියන්නේ perfume alcohol ගත්තා නම් sealed security bag ඒ කියන්නේ STEB එක තුල තබාගෙන යාම අවශ්‍ය විය හැකියි. ඔබට අවශ්‍ය නම් Kuwait to Sri Lanka flight එකකට මොන liquids items ගෙන යන්න පුළුවන්ද කියලා වෙනම list එකක් දෙන්න පුළුවන්. මම ඉහත කියපු කාරණා සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් message කරන්න කමෙන්ට් එකක් දාන්න මම ඒවට නිසි පිළිතුරු ලබා දීලා තියෙනවා. මේ ගැන නැවතත් මම කියන්නේ මේ ගැන පැහැදිලි නැත්තම් මම කලින් කියපු ඒවා පැහැදිලි නැත්තම් මට කමෙන්ට් කරන්න මැසේජ් දාන්න මම හැම එකටම මම පිළිතුරු සපයන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.